welcome back to my YouTube channel. අද වීඩියෝ එක වැකේෂන් ඉවර වෙලා ආයෙමත් කැම්පස් එකට ගියපු ගමන ගැන. ඉතින් හවස් වෙන කලින් හොස්ටල් එකට යන්න ඕන නිසා මම මේ ඉක්මනට ලෑස්ති වෙන ගම. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක කැම්පස් එකට යන්න. අපේ අම්මා උදේම නැගිටලා මට හොස්ටල් එකට ගෙනියන්න බත් එක බෙදනවා. මොකද ආයෙ හොස්ටල් එකට ගියපුවාම ලුණු නැති රස නැති බත් කන්න වෙනවානේ. අද උත්සාහ යන්න බඩු ගොඩක් තිබ්බ නිසා මම බස් හෝල්ඩ් එකට ගියේ ත්‍රිවිල් එකට. ඉතින් පැය ගාණක් ඉන්න ඕනේ බස් එකක් එනකම්. අන්තිමට පැය ගාණක් හිටගෙන ඇවිල්ලා මගදී ඉඳ ගන්න ෂීට් එකක් හම්බුණා. මට මේ වීඩියෝස් හදද්දි වැඩි කතා කරන්න කම්මැලි නිසා තමයි මම මියුසික් එකක් දාන්නේ. ඉතින් කමක් නෑ මේ මාතලේ හරිය මම හිතන විදියට. දන්නේ නැහැ. මුකුත් පේන්නේවත් නැහැ බෝඩ් එකක්වත්. වර ටවුන් එකෙන් බැහැලා දැන් මම යන්නේ මහකන්ද බස් එකක. එතනිනුත් බැහැලා සයන්ස් ෆැකල්ටි එක මැදින් හොස්ටල් එකට යන ගමන් තමයි මම ඉන්නේ. පැය 4ක විතර ගමනකට පස්සේ ඔන්න ඉතින් මම හොස්ටල් එකට ආවා. ඉතින් මම දැන් ආයෙමත් දුවන්න ඕනේ හොස්පිටල් එකට. මොකද මගේ යාළුවා හොස්පිටල් එකේ ඉන්නේ. ඔන්න ඉතින් සති ගානකට පස්සේ තමයි මේ රූම් එකට මම ආවේ. මුලින්ම රූම් එකට ගියපු ගමන් බැලුවේ වතුරේ දාලා තිබුණු පැල දෙක මැරිලාද කියලා. හරි ඉතින් ඊළඟට හොස්පිටල් එකට යන ගමන් මේ තියෙන මෙඩිකල් ෆැකල්ටි එක. මෙතනින් ගියපම පෙරාදෙණිය හොස්පිටල් එකට ළඟයි. ඔයාලට පේනවද ගාඩන් එක ළඟ මල් ගස්වල මල් පිරීලා. හොස්පිටල් එකේදී නම් වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් දැන් මම ආයෙමත් මේ හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉක්මනින් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන මට කරන්න පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටිකත් හෙමින් කරන ගමන් මම ගෙනාව කෑම එක කන්න තමයි යන්නේ. ගෙදර ඉඳලා හොස්ටල් එකට එනවා කියන්නේ හරිම මහන්සි වැඩක්. එහෙනම් ඉතින් ලස්සන ළමයි අද වීඩියෝ එක මෙච්චරයි. ළඟදී මෙන්නම් තව අලුත් වීඩියෝ එකක් අරගෙන